සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රියක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක්සිත් වෙමු. මනුෂ්‍යයන් තුළ පමණක් නොව සත්‍යයන් තුළත් ඊර්ෂ්‍යාව ඇති බව පෙන්වන පිණිස බල්ලන් භාවිත කරමින් කරන ලද පරීක්ෂණයක් සාර්ථක වුණා. බල්ලන් තුළ කෙසේ වෙතත් මනුෂ්‍යයන් තුළ නම් ඊර්ෂ්‍යාව පැවතීම හොඳ නැහැ. මෝසෙස් මෙන්ම පාවුල්තුමාද අපට මතක් කරන්නේ වෙනත් ආකාරයක ඊර්ෂ්‍යාවක්ද ඇති බවයි. එම ඊර්ෂ්‍යාව විසින් දෙවියන් වහන්සේගේ සිත අලංකාර ලෙස පරාවර්තනය කරනවා. නික්මයාම 34:14 වෙනි පදයේ එම ඊර්ෂ්‍යාව සඳහන් වන්නේ ස්වකීය ගෞරවය ආරක්ෂා කරන්නා වූ ලෙසයි. ඉංග්‍රීසි පරිවර්තනයේ එය කෙලින්ම ජෙලස් හෙවත් ඊර්ෂ්‍යාවන්ත වූ ලෙස සඳහන්ව තිබෙනවා. 2 කොරින්ති 11 වෙනි පදයේ පාවුල්තුමා කොරින්තියේ සභාවට ලියා යවන්නේ දිව්‍ය වූ ජ්වලිතයකින් නුඹලා ගැන මම ජ්වලිතව සිටිමි යනුවෙනුයි. ජ්වලිතය යන්නට ඉංග්‍රීසි පරිවර්තනයේ පාවිච්චි කර තිබෙන්නේ ජෙලසි යන්නයි. 3 වෙනි පදයට අනුව ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි පවතින අවංකකමෙන්ද පිරිසුදුකමෙන්ද ඔවුන් වෙන් වෙනවාට පාවුල්තුමා කැමති වුණේ නැහැ. එවැනි ඊර්ෂ්‍යාවක් නිරූපණය කරන්නේ නික්මයාම 25 සහ 6 වෙනි පදවලට අනුව මෝසෙස්ට නුඹේ දෙව් ස්වාමීන් වහන්සේ වන මම අන්‍ය භක්ති නොයවසන්නා වූ දෙවි කෙනෙක් යයි පැවසූ දෙවියන් වහන්සේගේ සිතයි. අන්‍ය භක්ති නොයවසන්නා වූ යන්නට ඉංග්‍රීසි පරිවර්තනයේ පාවිච්චි කර තිබෙන්නේ ජෙලස් යන්නයි. දෙවියන් වහන්සේගේ ඊර්ෂ්‍යාව අපගේ මෙන් ආත්මාන්තකාමී ප්‍රේමයක් නොවේ. උන්වහන්සේගේ සිත ප්‍රකාශ කරන්නේ මැවීම සහ ගැලවීම කරන කොටගෙන උන්වහන්සේට අයිතිව සිටින අය සඳහා වූ උන්වහන්සේගේ සුරක්ෂිත උනන්දුවයි. උන්වහන්සේ අපව සාදා සහ ගලවා තිබෙන්නේ සදාකාලටම උන්වහන්සේව දැනගැනීමට සහ උන්වහන්සේගෙන් ප්‍රයෝජන ලැබීමටයි. අපගේ ප්‍රීතිය වෙනුවෙන් ඊතරම් ජුලිතව සහ උනන්දුව සිටින දෙවි කෙනෙකුට වඩා අපට ඉල්ලිය හැකි තව මොනවාද? අපි මෙනෙහි කරමු. දෙවියන් වහන්සේ අපට ප්‍රේම කරන්නේ මේ ලෝකේ අප පමණක් සිටින බව සිතාගෙනයි. අපි ආඥා කරමු ප්‍රේමණීය දෙවියන් වහන්සේ ඔබ වහන්සේ කවුද යන්න තුල සහ අප වෙනුවෙන් වූ ඔබ වහන්සේගේ සැලැස්ම තුල අපට සෑම විටම ප්‍රීති විය හැකි වන පරිදි අපගේ අවධානය ඔබ වහන්සේගෙන් ඉවතට හරවන ඕනෑම දෙයකින් වැළකී සිටීමට අපට උපකාර කළ මැනව. ආමෙන්.